හරිද යාළුවනේ අදත් ලස්සන වීඩියෝ කරන් යන දිනවා කොහොමද AI වලින් ෆොටෝ හදන්න කියලා. මේක AI Gemini වගේ එකක් නෙවෙයි. සුපර් මේ AI tool එකක්. එහෙනම් මේ වීඩියෝ බලන කලින් channel එක subscribe කරන්න bell icon එක all දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් මේ වැඩේ කරන්න ඕන ඕගොල්ලන්ගේ පරණුට කරන්න ඕගොල්ලෝ ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. මම දැන් මගේ ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එක Chrome එක ඕපන් කරගන්න මේ විදිහට. හරි. Chrome එක ඕපන් කරගත්තට පස්සේ ඕගොල්ලෝ මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න මම මේ යටින් තුන්වෙනියට තියෙන එක WHISK. ඒ කියන්නේ විසික් AI කියන එක ඕගොල්ලෝ සර්ච් කරගන්න. සර්ච් කළා මේ පළවෙනි රිසල්ට් එක පළවෙනි ලින්ක් එක ඕගොල්ලෝ එකපාරක් ක්ලික් කරගන්න. හරි. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙතන පළවෙනි ලොගින් වෙනවා sign up කියලා බටන් එකක් එයි. ඒක ක්ලික් කරලා ඔයගොල්ලෝ sign up වෙන්න Gmail එක දීලා මේ AI tool එක ගැන කතා කරනවා. මේකෙන් අපිට කැමති විදියට ෆොටෝ එකක් එඩිට් කරගන්න පුළුවන්. AI Gemini වගේ නෙවෙයි සුප්‍රීම AI tool එකක්. ඉතින් අපි මේකේ මේ ඩොට් තුන පොඩ්ඩක් ක්ලික් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ පේන ඇති home මේ වගේ items ටිකක් තියෙනවා. ඒක ඒ කට්ටියගේ අලුත් news තියෙනවා නම් ඒවත් දෙනවා. ඉතින් මේක සුප්‍රීම වෙබ්සයිට් එකක්. අපි වැඩි කතා නැතුව කොහොමද හදන්න කියලා බලමු නේ. ඔයගොල්ලෝ පේනවා මෙතන තියෙනවා try AI කියලා අන්න ඒක එකපාරක් ක්ලික් කරන්න මෙන්න මේක. හරි. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ ටිකක් load වෙනවා මේ විදිහට. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. load වුණාම මෙන්න මේ වගේ තැනකට එනවා. හරි. මට තියෙනවා ඔන්න sign up වෙන්න Gmail එක දෙන්න තියෙනවා. මම කැම Gmail එක දීලා sign up වෙන්න මේ විදිහට. හරි දැන් මම Gmail එක දීලා sign up වුණා පාර මෙන්න මේකෙන් මෙන්න මේ වගේ එකක් එනවා. ඉන්න එකට ටික් දෙක දාලා ඉවරලා ඕගොල්ලන්ට මෙතන next බටන් එක දෙන්න. හරි next බටන් එක දුන්න පාර මේක චුට්ටක් ඔයගොල්ලෝ උඩට ඇද්ද පාර මෙතන continue කියන එක නිල් පාර වෙනවා. ඒක එකපාරක් ක්ලික් කරන්න. හරි. ඒ ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ දෙන මෙතන sign up with account එක තියෙනවා. ඒ ටික තියෙනවා. මේක චුට්ටක් පල්ලට ගිහපාර ඔයගොල්ලන්ට පේනවා ඇති මේක කොහොමද වැඩ වෙන්නේ කියලා. ඔයගොල්ලෝ වීඩියෝ උනත් හදා ගන්න පුළුවන් මේකෙන්. පේනවා ඇති ඉතින් සුප්‍රීම AI tool එක මේක. හරි. අපි දැන් වැඩි කතා කරන්නේ නැතුව කොහොමද මේක වැඩක් කරන්න කියලානේ. අපි ඒ වැඩේට යන්. මෙතන මේ ඩොට් එක පොඩ්ඩක් ක්ලික් කරලා බලමු. ඒකෙත් තියෙනවා ඕගොල්ලන්ට සපෝට් කරන්න පුළුවන්. ඒ බෞද්ධ කියවන්න පුළුවන්. මේ කට්ටියගේ බෞද්ධ වලට ගැන කියලා ඉවරලා කියවන්න පුළුවන්. ඒක ඉතින් අපිට වෙන්නේ නැහැ. අපි ආවේ කොහොමද ෆොටෝ එක හදන්න කියලානේ. ඕගොල්ලන් පේනවා ඇති මෙතන enter tools කියලා තියෙනවා. ඊතලෙකුත් එක්ක. අන්න ඒක එකපාරක් ක්ලික් කරගන්න. හරි. ඒක එකපාරක් ක්ලික් කරගත්ත පස්සේ ඕගොල්ලෝ මෙන්න මේ වගේ තැනක් එනවා. මෙතනින් ඕගොල්ලන් කරන්න ඕනේ මෙතන තියෙනවා ඕගොල්ලන්ට ඒ කියන්නේ කැමති ටයිටල් එකක් දීලා ඒ විදිහට හදා ගන්න පුළුවන්. නැත්තම් ඕගොල්ලෝ කැමති විදිහට මේ හදා ගන්න පුළුවන්. ඊට කලින් කියන්න ඕනේ ඉතින් AI Gemini වීඩියෝ එකක් මම ඒකෙත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක බලලා ඉවරලා ඔයගොල්ලන් කැමති ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන් AI වලින්. කිසි ප්‍රශ්නයක් නැහැ. සුපිරියට හදා ගන්න පුළුවන්. මේකේ වීඩියෝ උනත් හදා ගන්න පුළුවන්. වීඩියෝ හදන එක මම පස්සේ වීඩියෝ එක ගේන්නම්. දැන් බලමු අපි ෆොටෝ එකක් ක්‍රියේට් කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේන විදිහට add image කියලා දෙනවා. එන්න එක එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙතන බලනවා එකපාර ෆොටෝ ගොඩක් හදන්න ඕන නම් තියෙනවා මෙතනින් ෆොටෝ 3ක් හදන්න පුළුවන් මේක එකපාර. එතකොට මෙතනින් ෆොටෝ 3ක් ඔයගොල්ලන්ට ඇඩ් කරන්න පුළුවන්. මම දැන් 3ක් හදන්න යන්නේ එකක් හදන්න යන්නේ නිසා මම එක ෆොටෝ එකක් මෙතනින් මොකක් හරි මගේ ගැලරි එකේ තියෙන එකක් දෙන්නම්. හරි. ඒ ක්ලික් කරලා පස්සේ ගැලරි එක ඕපන් කරන්න ඕන මේ විදිහට. ගැලරි එක ඕපන් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට ඔයාලා ෆෝන් එකේ තියෙන ගැලරි එකෙන් කැමති ෆොටෝ එකක් මේක දෙන්න පුළුවන්. එහෙම ගැලරි එකේ තියෙන ෆොටෝ එක දුන්න පාර ඔයගොල්ලෝ මෙතන ෆොටෝ පිච් එක ඔයගොල්ලන්ට තියෙනවා. ඔයගොල්ලන් කරන්න තියෙන්නේ ඊට පස්සේ මෙතනින් මේ කතරෙක් වගේ අයිකන් නැත්නම් අන්න එකපාර ක්ලික් කරන්න එක. හරි. ඒ ක්ලික් කරගත්ත පස්සේ ටිකක් වෙලා ඉන්න ඕනේ. ඔයගොල්ලන් පේනවාද මෙතන ෆොටෝ එක ජෙනරේට් වෙනවා. ෆොටෝ එක කියන්නේ මෙතනට වැටුණා. ඊට පස්සේ කරන්න ඕගොල්ලන් ඕන සයිස් එකක් තෝරගන්න ඕන නම් මෙතන තියෙනවා කියන්නේ same size එක ෆෝන් එකේ බලන විදිහට ඒ size එක නැත්නම් YouTube වලට නැත්නම් normal විදිහට ඕගොල්ලන්ට ෆොටෝ ක්‍රියේට් කරගන්න පුළුවන්. දැන් මම මෙතන normal විදිහට ෆොටෝ එකක් ක්‍රියේට් කරගන්නම්. මම මෙතන description එකක් දෙන්නම් මේ විදිහට create song singing කියලා දීලා ඉවරලා මෙතන මේ ඊතලේ ක්ලික් කරගන්න එකපාරක්.
හරි ඊතර ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ පේනවා විතර ලෝඩින් වෙනවා ටිකක් වෙලා. ඒක ටික වෙලාවක් යනවා. අපි චුට්ටක් කරලා යූසින් ඉඳලා බලන්නෙමු. හරි ඉතින් ඔයගොල්ලෝ පේනවා ෆොටෝ දෙකක් ක්‍රියේට් වෙලා තියෙනවා. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේක ගැලරි එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේක. මේ විදිහට මම දෙවෙනි එකක් ගැලරි එකට ඩවුන්ලෝඩ් කරන්නම් මේ විදිහට. හරි. මෙහෙම තමයි මේකෙන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන් කැමති විදිහට ෆොටෝ එක ක්‍රියේට් කරගන්නේ. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එන්නම්. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගෙන් එන්නම්. ජය වේවා.